ආයිබෝවන් දරුවෝ දවසේ ගැටලුව අංක 57 මේක අපි සාකච්ඡා කරන්නේ නැත්නම් අපිට යොමු කරලා තියෙන ගැටලුව තමයි බලන්න දරුවෝ මෙන්න මේව. අපිට දීලා තියෙනවා කුඩා ගණකයක්. කුඩා ගණක වලින් සැදුම්ලත් යම් ප්‍රමාණයක ගැටලු ගණකයක්. හරි. එතකොට මේ ගණකයේ තුල මේ ගණකේ විශාල ගණකයේ තියෙන කුඩා ගණක 8ක්. හරි. කුඩා ගණක 8ක් මේ ගණකයේ තුල මේ උඩ අතරයි යට අතරයි. එතකොට ඔක්කොම ගණක 8යි. හරි. ඒතර අපින් ප්‍රශ්නේ තමයි මෙවැනි ගණක. ඒ කියන්නේ මේ කුඩා ගණක 8 බැගින් වූ ගණක යොදාගෙන හරි. ඒ කියන්නේ එතකොට මෙවැනි ගණක තියෙනවා 16ක්. මේ 8 බැගින් වූ ගණක 16ක් තියෙනවා. හරි හොඳට තේරුම් ගන්න ඕනේ. හරි මෙවැනි කුඩා ගණක 16ක්. මගින් සෑදී හැකි ගණක ප්‍රමාණය අපෙන් ආන ගැටලුව. දරුවෝ මේදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න වෙනවා මෙන්න මෙතනට. බලන්නකො මෙතන තියෙනවා මෙවැනි ගණක 16කින් සෑදී හැකි ගණක ප්‍රමාණය කොච්චරද කියලානේ අපෙන් ආන්නේ. එතකොට දරුවෝ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ මේ ගණකයක් කිව්වම හරි අපි කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා උස දිග පළල සමාන විය යුතුයි. පැහැදිලිද දරුවෝ? ඒක තේරුම් ගන්න. දැන් මේකේ අපි දන්නා මේකේ උස 2යි දිග 2යි පළල 2යි. ඒක සමානයි. හරි. දෙවරක් 2 අතරවරක් 2 8යි. ඒතර මේ ගණකයේ තුල තිබෙන කුඩා ගණක ප්‍රමාණය 8ක්. එතකොට මෙවැනි ගණක පාවිච්චි කරලා මෙවැනි ගණක 16කින් සකස් කරන්න පුළුවන් ගණක ප්‍රමාණය. ඒතර අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේව. අපි හිතමු මේව ගණක අපි හිතමු මේ වගේ දෙකක් පාවිච්චි කරනවා. හරි. මේ වගේ ගණක දෙකක්. තව එකක් උණු උඩට තියාගන්න කියලා හිතන්නකෝ. තියාගත්තම පුතේ අපිට උස එනවා නේද? උස එනවා ගණක 4ක්. හරි. උස එනවා ගණක 4ක්. ඒතර උසත් ගණක 4ක් ආවම හරි මේ පැත්තට අපිට තව එකක් තියන්න වෙනවා. හරි. එතකොට මේ පැත්තට එකක් තියන්න වෙනවා. ඒතර අපි නිකන් හිතමුකෝ මේම 8 ගණක අපි තියාගන්නවා පුතේ 4ක්. හරි 8 ගණක 4ක් තිබුණොත් එන කුඩා ගණක ප්‍රමාණය 32යි. 8 වරක් 4 32යි. හරි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේම. දැන් අපි දන්නවානේ විශේෂයෙන්ම දැන් 2 වැඩි කිරීම 2 8. ඊළඟට 3 වැඩි කිරීම 3 27. ඊළඟට 4 වැඩි කිරීම 4 වැඩි කිරීම එන්නේ ගණක 64. මේ උස දිග පළල සමානවත් ඔන්නෝමයි එන්න ඕනේ. හරි මේක හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතර 32 කියලා ගණකයක් ඇදෙන්නේ නැහැ. හරි. ඒතර ගණක ආභයක් නිර්මාණය වෙන්නේ. එහෙනම් අපිට එක්කෝ මේ අවස්ථා තුනෙන් එකකට යන්න වෙනවනේ. හරි පැහැදිලි දරුවන්ට. ඒතර මේක අපිට 3 වට යන්නත් බෑ. 2ේවා තියෙන්නේ. එහෙනම් මේක දෙගුණයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් පුතේ 8 ගණක අපි 8ක් යොදා ගන්නවා. එතකොට අපිට එනවා ඔන්න 64. පැහැදිලි. එතකොට මෙතන අපි 16න් පාවිච්චි කරලා තියෙන 8යි. එතකොට දැන් ඔන්න එක ගණකයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඒ වගේම අපිට පුළුවන් තවත් 8 ගණක 8ක් පාවිච්චි කරන්න. එතකොටත් එනවා කීයක්ද? 64ක්. එහෙනම් මේ බලන්නකෝ. ඒතර ගණක කීයක් අපි මෙවැනි ගණක 16කින් මේ 16ක් තියෙනවා නෙමෙයි. 16ක්. මෙවැනි ගණක 16කින් සෑදී හැකි ගණක සංඛ්‍යාව. එකයි නා ඔක්කොම කීයද? 2යි මේ. පැහැදිලි නම් පිළිතුර කීයද පුතේ? 2යි. දරුවන්ට මේක පැහැදිලි ඇති. ඉතින් මේක ටිකක් අලුත් නිර්මාණශීලී ගැටලුවක්. මම හිතන්නේ දරුවන්ට මේ ගැටලුවක් කලින් සම්බන්ධ වෙලා නැත්නම් Tamanට විසඳන්න අවස්ථාව ලැබිලා නැතුව ඇති. ඉතින් මෙවැනි ආකාර නිර්මාණශීලී ගැටලුවක් ආවම තමනුත් නිර්මාණශීලීව නැත්නම් තමුන්ගේ අත්දැකීම් පාවිච්චි කරලා දැනුම පාවිච්චි කරලා විසඳා ගැනීම හැකියාවක් තියෙන්න ඕනේ දරුවෝ. එහෙනම් සියලුම දරුවන්ට ජය වේවා.